මේ පුවත් සටහන. අපි හැම කෙනෙක්ම අඩු වැඩි වශයෙන් බොහෝ දුරට දුම්රිය සේවාව භාවිත කරලා තිබෙනවා. දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමේදී දුම්රිය සේවාවේ හදවත විදිහට සැලකෙන්නේ දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය. මෙහි කටයුතු ඉතාමත්ම සංකීර්ණයි. මේ ක්‍රියාවලිය පිළිබඳව කිසියම් ආකාරයක අවබෝධයක් ඔබටත් ලබා දෙන්නට අපි කල්පනා කළා. ඒ පිළිබඳව මේ වාර්තාව කීර්ති ප්‍රතාපසිංහගේ. සාමාන්‍යයෙන් අපි සියලු දෙනාම පොදු ප්‍රවාහන මාධ්‍යයක් විදියට දුම්රිය සේවාව භාවිත කරනවා. නමුත් රටේ දුම්රිය සේවාව පාලනය කිරීම එහෙම නැත්නම් දුම්රියන් මෙහෙයවීම නම් සාමාන්‍ය කටයුත්තක් නෙවෙයි. ඒක ඉතා සංකීර්ණ වගකීම් සහිත බැරෑරුම් කාර්යයක්. මෙම කටයුතු සිදු වෙන්නේ ප්‍රධාන දුම්රිය පාලක මැදිරිය හරහා. ඉතින් අද ඔබට හැකියාව ලැබෙනවා ප්‍රධාන දුම්රිය පාලක මැදිරිය හරහා රටේම දුම්රියන් පාලනය වන ආකාරය පිළිබඳව දැනුමක් ලබා ගන්න. මේ බහරදූර කටයුත්ත මෙහෙවන ප්‍රධාන දුම්රිය පාලක එස්.ඒ. සේපාල් මහත්මයාගෙන් අපි අහලා බලමු කොහොමද මෙම ස්ථානයේ සිට රටේ දුම්රිය පාලන කටයුතු සිද්ධ වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් සියලුම දුම්රියන් පිටත් වීම ඇතුල් කර ගැනීම සංඥා නිකුත් කරනු ලබන්නේ මෙම ස්ථානයේ සිට අදාළ පරිපතේ ඉන්න දුම්රිය පාලකවරයා විසින්. යම්කිසි අවස්ථාවකදී විදුලිය විසන්දීමක් හෝ වෙන යම් හේතුවක් නිසා පරිපත විසන්දුවොත් ඒ දුම්රිය ස්ථානවලින් ඒගොල්ලන් ඒවා පාලනය කරනු ලබනවා. දැන් මේ අලුත් සංඥා පද්ධතිය අනුව අපේ පරිපත බිඳ වැටුනොත් ස්වයංක්‍රීයවම ඒ අදාළ දුම්රිය ස්ථානයේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ පරිපත ක්‍රියාත්මක කරලා ඒ දුම්රියන් ඇතුළු කර ගැනීමට හැකියාවක් තියෙනවා. මරදාන දුම්රිය පාලන කාර්යාලයේ වර්ණ සංඥා ක්‍රමයට දුම්රිය පාලනය කරනවා. වේයන්ගොඩ පල්ලවැල සිට මීගමුව හා ගාල්ල කටුකොඩට යන අතරතුර සියලුම දුම්රියන් වලට සංඥා දෙන්න ඒ වගේම සාමාන්‍ය පීලි මාරු කරන ඒ වැඩ ඔක්කොම සිදුවීම් කරන්නේ මේ ස්ථානයේ සිටයි. දැනට මේ පරිපත වලින් පෙන්වන්නේ ඔය රතු පාටින් පෙන්වන්නේ දුම්රියන් තියෙන ස්ථාන. කහ පාටින් පෙන්වන්නේ ඒ දුම්රියන් වලට යන්න පුළුවන් මාර්ගයේ සැකසීලා තියෙන අයුරු. කොළ පාට සහ රතු පාට සංඥා පෙන්වලා තියෙනවා. ඒ දුම්රියන්ට යාමට සංඥා දීලා තියෙන බව අඟවන්නේ. ඒ පරිපත එකෙක් නිලධාරියෙක් විසින් පාලනය කරනවා. ඒගොල්ලෝ දුම්රිය කාලසටහන අනුව නියමිත වේලාවට සංඥා දීලා ඒවා නියමිත ආකාරයෙන් ඒ මාර්ගවල ධාවනය කිරීමට ඒගොල්ලෝ කටයුතු කරනවා. දුම්රියන් ප්‍රමාද වෙන්නේ ඇයි? ඒකට විසඳුමක් නැද්ද? ඒකට ඉතින් හේතුන් කීපයක් තියෙනවා බලපාන ස්වභාවික හේතුනුත් බලපානවා. සමහර අවස්ථාවලින් ඔය එන්ජින් වල දෝෂ බලපානවා. වැදිලා තුවාල වෙලා මරණයට පත් වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී එක දුම්රියක් ප්‍රමාද වුණොත් අනිත් කෝච්චි පරක් වෙනවා. සාමාන්‍ය වර්ණ සංඥා පද්ධතියේ විනාඩි 3කට සැරයක් කෝච්චියක් ධාවනය කරන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා. ඉතින් එහෙම වුණාම අර ඉස්සෙල්ලා කෝච්චිය නැවතුනොත් පිටිපස්සේ එන කෝච්චි ටික ප්‍රමාද වෙනවා. ඒ නිසා ඉතින් ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. රටේ සම්වර්ධන ක්‍රියාවලියට ඍජු දායකත්වයක් සපයන සේවා අතර දුම්රිය සේවයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. සතියේ දිනකදී අවම වශයෙන් දුම්රිය 396ක් ධාවනය සඳහා එක් කරනවා. දිනපතා මගින් මිලියන 3.72ක පමණ සංඛ්‍යාවක් දුම්රිය මගින් තම ප්‍රවාහන අවශ්‍යතා ඉටු කරගනු ලබනවා. සමස්ත දුම්රිය සේවය සඳහා එක්ව සිටින සේවක සංඛ්‍යාව 17634ක්. ආරක්ෂාකාරී විශ්වාසවන්ත මෙන්ම ජනතාවට ලාභදායී හා කාර්යක්ෂම සේවාවක් සැපීම දුම්රිය දෙපාර්තමේන්තුවේ අරමුණයි. විශේෂ දුම්රිය වෙන් කරවා ගැනීම, මැදිරියක් වෙන් කරවා ගැනීම, දුම්රිය පරිශ්‍රයන්හි වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය, දුම්රිය නිවාඩු නිකේතන වෙන් කරවා ගැනීම, දුම්රිය විවේකාගාර ආදී පහසුකම්ද මීට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් විශේෂ සේවා ලෙස සපයනු ලබනවා. ලංකාවේ දුම්රියේ ඉදිරි අනාගතයේ ලොකු පෙරලියක් ඇති වෙනවා. ඒක කෙටි දිනකින් වෙන්නේ නැහැ. දිගු කාලීන සහ කෙටි කාලීන සැලසුම් එක්ක මේ වෙනකොටත් ජනාධිපතිතුමාගේ උපදෙස් පිට ප්‍රවාහන අමාත්‍යතුමා, ලේකම්තුමා, දුම්රිය සාමාන්‍ය අධිකාරියතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය මේ වෙනකොට යොහුසුලුව වෙලා තිනවා හොඳ දුම්රිය සේවාවක් ඉදිරි අනාගතයට බිහි කරලීම සඳහා.